අනේ ඔයිල් එක තමයි මෙන්න මේක. ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් රෙකමන්ඩ් කරපු ඔයිල් එක තමයි මෙන්න මේක උනේ. මම ඒගොල්ලන්ගේ FB page එකට ගිහිල්ලා එයාලා Instagram page එකට ගිහිල්ලා එයාලා ෆීඩ්බැක් ඒ හැමදේම බැලුවට පස්සේ මට මෙන්න මේක තමයි හොඳයි කියලා හිතිලා මම දැනට පාවිච්චි කරන්න ගත්තේ. තාම චුට්ටයි ඒක ඉවර. මම දැනට පාවිච්චි කරගෙන යනවා. මම පොඩිම සයිස් එකකින් ගත්තා. පාවිච්චි කළා ඔයාලට ඒක ගැන රිසල්ට්ස් එකක් ගේන්න. ඉතින් මේක පාවිච්චි කරපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න හොඳද කොහොමද කියන එක. මට මං කියවනේ දෙකක් මට හොඳයි කියලා හිතුණා කියලා මම ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරපු ඒවා බැලුවහම ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ දේවල් බැලුවහම මට හොඳයි කියලා හිතෙච්ච දෙකෙන් එකක් තමයි මේක. මේක පාවිච්චි කළා රිසල්ට්ස් කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්නම්. ඒ වගේම අනිත් එක මොකද්ද කොහොමද කියන එකත් මම ඔයගොල්ලන්ට ඉස්සරහ වීඩියෝ එකකදී අරගෙන එන්න. කොහොඹ, නිල්ලවරිය, පොකුරුවද, නිල්ලි ඇතුළු 100% ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු වන ශාරදී නැචරල් හෙයා ඔයිල් එක ඇත්තටම දැනට මට හොඳ රිසල්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන ටිකක් හොයලා බලනවා. මොකද මේ දේවල් අපි ගන්න අපේ ඇඟටනේ. එතකොට මුලින්ම අපි අපිට ආදරය කරන්න ඕනේ මොනවද සැර කෙමිකල්ස් වර්ග තියෙනවද, ඇඟට හොඳ නැති දේවල් තියෙනවද කියන එක මුලින්ම බලන්න ඕනේ. ඒ වගේම ප්‍රොඩක්ට් එකට තියෙන කස්ටමර් ෆීඩ්බැක්ස් කොහොමද, කලින් යූස් කරපු අයගේ රිසල්ට්ස් කොහොමද, ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකෙන් කොහොමද එයාලගේ කස්ටමර් සර්විස් එක කියන එකත් මම ටිකක් හොයලා බලනවා. ඔයාලත් ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරද්දී මුලින්ම ඒ ප්‍රොඩක්ට් එක ගැන පොඩි බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න අමතක කරන්න එපා. ඒක ඔයාලට ප්‍රොඩක්ට් එක ගැන අවබෝධයක් ගන්න වගේම ෆේක් ප්‍රොඩක්ට්ස් වලට අහු වෙන්නේ නැතුව ඉන්නත් ගොඩක් වැදගත් වෙයි. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.